ඉඩමක් කියන්නේ මොකක්ද? ප්‍රශ්නය සරල වුණාට උත්තරේ ටිකක් සංකීර්ණයි. සාම්ප්‍රදායික නිර්වචනය නම් ඉඩමකට තියෙන්නේ භූමිය සහ ඒ මත පිටලා තියෙන ගස්කොළන් ගොඩනැගිලි. හැබැයි එම සාම්ප්‍රදායික නිර්වචනයෙන් ටිකක් එහාට ගිහිල්ලා බැලුවොත් ඉඩමකට මම දකින අත්‍යවශ්‍යම කාරණාවක් තව තිබෙනවා. ඒ තමයි පාර. ඉඩමකට තියෙන ප්‍රවේශ මාර්ගය. පිවිසුම කියන එක ඉඩමකට ඉතාම අත්‍යවශ්‍යයි සහ වැදගත්. එම නිසා ඔබ දේපලක් මිලදී ගන්නවා නම් ඉඩමේ තිබෙන ගස් කොළන් ගොඩනැගිලි ආදී දේ ගැන වගේම අනිවාර්යෙන්ම ඉඩමේ ප්‍රවේශ මාර්ගය, පිවිසුම මාර්ග අයිතිය, වීථි රේඛා පිළිබඳවත් මනාව සැලකිලිමත් වෙන්න. පාරක් නැති ඉඩමකින් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ ඉඩම පරිහරණය කරන්න ඒ ඉඩමේ තියෙන වටිනාකම තියෙන්නේ ඊට නිසි ප්‍රවේශ අයිතියක් ඔබට තියෙනවා නම් විතරයි. අපිට ප්‍රායෝගිකව මතුවෙන ගැටලු තමයි මේ විදිහට ඔබලට අපි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඔබ යම්කිසි දේපලක් මිලදී ගන්නවා නම් සහ ඔබ යම්කිසි දේපලක් විකුණා ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉඩමේ ඒ දේපලේ මාර්ග අයිතිය පුළුල් කරලා දෙන්න. ඒ මාර්ග අයිතිය නිසි අයුරින් ඊළඟ කෙනාට පවරන්නට මිලදී ගැනීමට සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න.